Merry Christmas. Merry Christmas. අද පූජාවට යන්න දු කට් එක තිබ්බ නේද? හොරගෙඩිය. මහන්සිය පැටියෝ. මුළු ගෙදරම ඩෙකොරේෂන් කරෙත් මං. හෙට 12ට යනවා. මේ ඔයත් එන්න ඕනේ හොඳේ. මේ මං ඔයාලට පෙන්නන්නද මං කරපු ඩෙකොරේෂන්ස්? හා? කෝ බලමු. පැටියෝ තනි වෙන්න ඉඩ දෙන්න මොටයි මගේ හිතටයි වැළපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නිතටයි මේ මම ඔයාලට තව ටීකින් ගන්නද? කුස්සිය පැත්තෙන් සද්දයක් ආවා. පූස වෙන්නේ නැති. ඉන්නකෝ. බැලුවද? මොකුත් නෑ. රූටනේ බය වෙන්නේ. බය ගුල්ලි. ඈ? එනපා හරිද? මොනම කියන්නේ. මොකද කිඳිරි ගන්න? ළමෙක් වගේ. සීතයි. කුක්කු ටිකක් බොමුද? ඈ? එයි. ඉකාර දින නැද්ද? යනවා. ඉතින් හදාන්න මොනවා ස්ටිකි? පුඩි දෙයක්වත් තේරෙන්නේ නෑ. මට හොඳට තේරුණා. මංසෙල සත්‍යයක් නැත්තේ. හලෝ මේ සෙල්ලම් බඩුවක් කොන් වෙලාවනේ මේ මහරෑ. මල්ලිගේ වෙන්නේ නැති. සුදානේ මල්ලිට කොහෙන්ද මේ වගේ සෙල්ලම් බඩු? ඔයා දන්නේ නැති වුණාට පොර කාගෙන් හරි ඉලං ආපයක් වෙන්නේ. ලොකු ඩොග් තුනට වත්මා පට්ට බයි කෙල්ලෙක් නිතර. මේ ඔයාට බැරිද පොඩ්ඩක් මෙහෙට එන්න? මට මොකද්ද අමුතු බයක් දැනෙනවා. මට කවදාවත් හිතලත් නෑ. මේ මට තේරෙනවා කවුරුවත් මන් දිහා බලාගෙන ඉන්නවා වගේ. මොකද බබා මේ? ඔයා බය වෙලාද? කොහොමද මම එන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයාලගේ තාත්තා අපි දෙන්න එකට ඉන්නවා දැක්කොත් මම ඉවරයි. මේ අහන්නකෝ.
ක්‍රිස්මස් එකට තෝරගත්ත හොඳම බබා තමයි ඔයා. ඉතින් මම බබාට බබා ආසම කරන ලොකු තෑග්ගක් නත්තල් ගහ යටින් තියලා තියෙනවා. එන්ජොයි කරන්න. Merry Christmas. තරු ඔයා මං කොහෙද මේ? Chick. කොහෙද මං හිතන්නේ? ඒ ඔය ළමයි කාර් කස්සෙන් යන්නේ මෙහෙනෝ මේ දොර අරින්න ළමයෝ අයියෝ දොරට මොනවද කරන්නේ? ළමයි හරි බලන්න කවුරු ඇවිල්ලා ඉන්නේ කියලා. ජනේලෙන් බලමු. යන්නේ මාමත් ආවා. බලන්න. මේ ආකිසියට වාගේ ඩෙකොරේෂන් බලන්න ඕනලු. තරු පුතේ මෙන්න තරු. සීයයි මායි දෙන්නම දොර අරින්නකෝ ළමයෝ. නැන්දි කක්ක බරයි. අයියෝ මේ අසමේ කියෝෂ් පුතාට කක්ක බරක් හැදිලා. ඔය චුට්ටක් බලන්න කොහා ඇවිල්ලා කතා කරන්නේ. තරු දොර අරින්න ළමයෝ. නැන්දි කක්ක බරයි.